මවකගේ සෙනෙහස පිදූ ඔබ දෙවනි මව්මගේ හදවතේ සෙනෙහසින් මිතු දම් කියා දුන් ගෙවුන වසරක් ජීවිතේ සාරි පොට යට මතක බොමයි කියා දෙන්නට පිටපතේ දුකයි සතුටයි එකට මුහු උනෝ ඇරඹුමට දැන් ඉඩ ඇතේ හෙට රටේ වීරයන් බිහිවන වේදිකාවක් ඉදි වුණා සතුට රජ වී පුංචි පැටවුන් මල් කැකුළුසේ බබලනා සිඟිති රැඟුමන් රඟන්නට උන් නොයිවසිල්ලෙන් පසුවනා සිඟිති රැඟුමන් බලන්නට නම් අත්පුඩිය කොයි උවමනා ගහන්නකෝ ලස්සන අත්පොළ සන්නාදයක් සුවඳ කැකුළු ආදරණීය පුංචි පැටවුන්ගේ කලෙලි මංගල්‍යයි අපි බොහොම ආදරයෙන් සුපුරුදු ලෙන්ගතුකමේ යුක්තව ආරම්භ කරන්නට සූදානම් වන්නේ. කාල වේලාව ටිකෙන් ටික ගෙවෙනකොට නොයිවසිල්ල ටිකෙන් ටික වැඩි වෙනකොට අන්නේ නොයිවසිල්ල මෙන්න මේ ලස්සන වේදිකා කරලියේ ඉන්න ආදරණීය පුංචි පැටවුන්ටත් ඒ විදිහටම තියෙනවා. අම්මලා තාත්තලා ඉස්සරහා තමන්ගේ කලෙලි මංගල්‍ය පෙන්නඳ ඒ පුංචි පැටවු හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. අපි වැඩිදුර කතා බහට නොයා ඒ ආදරණීය පුංචි පැටවුන්ට මෙරත්තරන් වේදිකාව බාර කරලා අද තමන්ට රිසිසේ රඟන්නට අවැසි වේදිකාවේ වටපිටාව උදා කර දෙන්නටයි සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් අද බොහොම ගෞරවයෙන් යුක්තව මේ ස්ථානයට පැමිණුණු ගෞරවනීය ආරාධිත මහත්ම මහත්මීන්ම බොහොම ආදරයෙන් යුක්තව අපි මේ මොහොතේදී පිළිගන්නෙමින් අපි ඒ සියලුම දෙනාට බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා තමන්ගේ හදවතේ ආශිර්වාදය මුලින්ම පහන් ප්‍රදීපයකට එක්තැන් කරමින් මේ කටයුත්ත සඳහා ඔබතුමන්ගේ වාසනාවන්ත ආශිර්වාදය එක්කාසු කරන විදිහට අද අපිත් එක්කලා ලොකු පිරිසක් සම්බන්ධ වෙනකොට හැමදාමත්ම සුවඳ කැකුළු ආදරණීය පුංචි පැටවුන්ට හයියක් වුණු ශක්තියක් වුණු පිරිසක් තමයි අත්වල බැඳගෙන සිටින්නේ. සමහර වෙලාවට මේ සඳහන් කරන මුහුණු මේ මොහොතේ මේ ස්ථානයේ නැති වුණාට කොයි මොහොතක හෝ මේ ආදරණීය පුංචි පැටවු වෙනුවෙන් ඔවුන් තමන්ගේ ශක්තිය එක්තැන් කරන්නට පැමිණේවි අපි බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සියලුම ආරාධිත මහත්ම මහත්මීන්ට පහන් ප්‍රදීපයක් දල්වාලන්නට අපිත් එක්කලා එක්කාසු වන්නට කියලා. සත්සෙවන අධිකාරීතුමන් ප්‍රියංජන් රණවක මැතිතුමන්ටයි මුල්ම ගෞරවනීය ඇරයුම පහන් ප්‍රදීපයකට වාසනාවන්ත ආශිර්වාදය අද දවසේ එකතු පහදු කරන හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රී ශමින්ද ලලිත් කුමාර මහත්මයාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පහන් ප්‍රදීපයක් දල්වාලන්නට ඇරයුම් එක්කාසු කරන ගමන්ම 15 තවලම්පිටිය ග්‍රාම නිලධාරීතුමියට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා ඔෂානි ගුණවර්ධන මහත්මියට ඊළඟ වාසනාවන්ත පහන් ප්‍රදීපය ඔබතුමියගේ වාසනාවන්ත සුරතෙන් දල්වන්නට කියලා. ශිල්පා ප්‍රදීප පෙරපාසලේ ප්‍රධාන ආචාර්යතුමිය රංගනී ආදරණීය ගුරු මහත්මියටයි ඊළඟ ගෞරවනීය ආරාධනාව පහන් ප්‍රදීප දල්වාලන්නට. සසෙක්ස් පාසල් ජාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ කාය වර්ධන පුහුණුකරු වජිර මාරමගේ මහත්මයාටත් බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ඇරයුම ආරාධනාව පහන් ප්‍රදීපයක් දල්වාලන්නට එකතු පහදු වෙන හැටියට ව්‍යාපාරික රෝහණ මහත්මයාට ආදරයෙන් ගෞරවයෙන් ඇරයුම් කරන ගමන්ම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී නිලන්ති මහත්මියටයි ඊළඟ ගෞරවනීය ඇරයුම පහන් ප්‍රදීප දල්වාලන්නට. 2024 වසරේ පෙරපාසලේ භාණ්ඩාගාරිකතුමිය විදිහට කටයුතු කරපු සමාලි මදුෂිකා මහත්මියට ආදරයෙන් යුතුව ආරාධනා කරන ගමන්ම 2025 වසරේ පෙරපාසලේ භාණ්ඩාගාරිකතුමිය නිමෝදි සංජුලා මහත්මියටයි ඊළඟ ගෞරවනීය ආරාධනාව පහන් ප්‍රදීප දල්වාලන්නට. ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රශාන්ත් තිලකරත්න මහත්මයාට ආදරයෙන් ගෞරවයෙන් ඇරයුම් එක්කාසු කරන ගමන්ම සුවඳ කැකුළු පෙරපාසලේ ප්‍රධාන ආචාර්යතුමිය ආදරණීය දරුවන්ට හැමදා නිබද සෙවණන් ලක්වන ආදරණීය පෙරපාසල් පාලිකාතුමියට ඇරයුම ඊළඟ පහන් ප්‍රදීපය දල්වාලන්නට චාන්දනී උදය කුමාරි ආදරණීය ටීචර්ටයි ඇරයුම ආරාධනාව. ඒ වගේම තමයි ප්‍රියමාලී ආදරණීය ටීචර්ටයි එරන්දි චාමිනී කියන චූට ටීචර්ලා දෙන්නටයි බොහොම ආදරයෙන් ආරාධනා කරනවා පහන් ප්‍රදීප දල්වන්න. අද දවසේ මෙලස්සන කටයුත්ත දිහා බලාගෙන ඉන්නකොට පුංචි පැටවු සතුටෙන් රඟනකොට වැඩිපුරම අද දවසේ හදවතේ සතුට දරාගෙන ඉන්න
ආදරණීය රත්තරන් පුතෙකුටයි දුවෙකුටයි ආරාධනා කරනවා පහන් ප්‍රදීපයක් දල්වාලමින් මේ වැඩ කටයුත්ත සඳහා ආශිර්වාද එක්කාසු කරන හැටියට සියලුම දෙනාට බොහොමත්ම ගෞරවනීය ඇරයුම ආරාධනාව පහන් ප්‍රදීපයකට හැමෝගෙම හදවතේ තියෙන ආශිර්වාදය එකතු කරන්නට. ගණතුරක් දුරු කරන්නට පහන් ප්‍රදීපයකට පුළුවන් වගේ මේ රත්තරන් දරුවෝ අද මේ වේදිකාවෙන් ශක්තිය පන්නරය අරගෙන හෙට දවසේ ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙම ඉන්න ආදරණීය රත්තරන් දරුවන්ගේ අනාගතය මේ දැල්වෙන පහන් සිලුව වගේම බබලවන්නට බබලෙන්නට දීප්තිමත්ව බබලන්නට කියලයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. ඒ ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව හදවතේ තියාගෙන තමයි අපි මේ විදිහට පහන් ප්‍රදීප දැල්වීමත් එක්කලා එකතු පහද වෙන්නේ. අද ආදරණීය පුංචි පැටවුන්ට ශක්තියක් වෙන්න පැමිණෙනු ගෞරවනීය ආරාධිත මහත්ම මහත්මීන්ගේ වාසනාවන්ත සුරතින් තමයි මේ පහන් ප්‍රදීප එකින් එක දැලවිලා ආදරණීය සුවඳ කැකුළු දරුවන්ගේ වේදිකාව වෙනුවෙන් එය ආශිර්වාදාත්මක විදියට මුදා හරින්නට සෝදානම් වෙන්නේ. පහන් ප්‍රදීප දැල්වීම සමගින් එකතු වන ගෞරවනීය ආරාධිත මහත්ම මහත්මීන්ට අපේ ස්තුතිය පුද කර සිටිනවා. අද මේ ආදරණීය පුංචි පැටවු වෙනුවෙන් Tamanගේ කාලය වෙන් කරලා හැමෝම ඇවිල්ලා මේ ලස්සන වේදිකාව ඉස්සරහා ඉඳගත්තේ දරුවන්ට හයියක් වෙන්න. අන්නේ ආපු වෙලාවේ හැමෝගෙම හදවතේ ආශිර්වාදයයි අද පහන් ප්‍රදීපයකට මේ විදිහට එක්තැන් කළේ. බොහොමත්ම ස්තුතියි පහන් ප්‍රදීප දැල්වීම සමගින් එක්කාසු වුණු ආරාධිත මහත්ම මහත්මීන්ට. අපි සූදානම් ඊළඟ ගෞරවනීය කටයුත්ත සමගින් ඔබ සම්බන්ධ කරන්නට සියලුම දෙනාට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ආසනයෙන් නැගී හිඳමින් අපි සියලුම දෙනාම ආගම සිහිපත් කරමින් මේ ආශිර්වාදාත්මක ආරම්භය සටහන් කරමු. අගමේ ආශිර්වාදය ආදරණීය පුංචි පැටවුන්ට ලබා දුන්නෝ ආදරණීය අම්මලා තාත්තලා ආරාධිත මහත්මීන් සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. පසුගිය කාලේ අපට වෙච්ච ව්‍යසනයත් එක්කලා මේ වගේ ආදරණීය පෙරපාසල් දරුවෝ කී දෙනෙක් නම් ජීවිතයෙන් සමු අරගෙන යන්නේ නැද්ද? ඒ නිසාම තමයි ඔයාලගේ යුතුයකම ඉටු කරලා මේ වෙනුවෙන් තිබිච්ච මුදල් සියල්ලම එකතු කරලා ඒ ආදරණීය දරුව වෙනුවෙන් අවතැන් වෙලා ඉන්න දරුව වෙනුවෙන් ඒ මුදල් ටික පරිත්‍යාග කරන්න පුළුවන් උදාර චේතනාවක් ඔයාලා හදවතේ ඇති කරගත්තේ. අන්න ඒ සියලුම දෙනාව සිහිපත් කරනවා වගේමයි අම්මේ බයක් හැකක් නැතුව අද මේ ලස්සන කොන්සර්ට් එක දවසේ ඉඳගෙන මේ දිහා බලාගෙන ඉන්න පුළුවන් වරම වාසනාව භාග්‍ය අපේ මුළු රටටම උදා කරලා දුන්නෝ උදාර වීරෝදාර රණවිරුවන්වත් අපේ අමතක කරන්නටම බෑ. මීට අවුරුදු 15කට 20කට කලින් අපේ ජීවිත රැකදෙන්න සමහර වෙලාවට නූපන් මේ වගේ ආදරණීය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් Tamanගේ ගෙදර ඉන්න දරුවව පැත්තකින් තියලා දහස් ගණනක් දරුව වෙනුවෙන් යුද බිමට ගිය ආදරණීය රණවිරුවන්ව සිහිපත් කළ යුතුයි හැමදාමත්ම. මේ සූදානම ඒ ආදරණීය රණවිරුවන්වයි අපි අතරින් අපිට එක්කලා එකට ඉඳලා මේ ලෝකයෙන් සමු අරගෙන ගියපෝ කාලගුණයේ වීරත්වය මත සමු අරගෙන ගියපෝ ආදරණීය දරුවෝ සියලු දෙනාමයි සිහිපත් කරලා මිනිත්තුවක නිහඬතාවයක් පළ කරලා අපි අපේ ගෞරවය ඒ සියලු දෙනා වෙනුවෙන්ම පුද කරමු. ආදරයෙන් ආරාධනා කරනවා සියලුම දෙනාට එකතු වෙන්න කියලා. බොහොමත්ම ස්තුතියි සියලුම දෙනාට.
රණවිරුවන් ජීවිතයෙන් සමු අරගෙන ගියපෝ අපේම ආදරණීය ඥාතීන් සියලු දෙනා වෙනුවෙන්මයි ඒ අපේ උපහාරය. අපි එහෙනම් සූදානම් දරුවන්ට වේදිකාව බාර කරන්න කලියෙන් අද මේ දරුවන්ගේ දක්ෂතාවයන් බලන්න ආපෝ ආරාධිත මහත්ම මහත්මීන් හඳුනගෙන අම්මල තාත්තලා බොහොම ආදරෙන් හඳුනගෙන මේ වැඩේ ආරම්භ කරන්නට. ඒ වෙනුවෙන් අද දවසේ සුදුසුකම් තියෙන හොඳම කෙනාටයි මම බොහොමත්ම ආදරෙන් ආරාධනා කරන්නේ වේදිකා කරලියට එහෙමත් නැත්නම් මේ ස්ථානෙට එන්න කියලා. බොහොම ආදරෙන් ආරාධනා කරනවා සුවඳ කැකුළු ආදරණීය පෙරපාසලේ ආදරණීය පෙරපාසල් ප්‍රධාන පාලිකාතුමිය චාන්දනී උදයකුමාරේ දිසානායක ආදරණීය ගුරුතුමියටයි ආරාධනා කරන්නේ සියලු දෙනාම පිළිගන්නට හඳුන්වා දෙන්නට. බොහොම ආදරෙන් ආරාධනා කරනවා එතුමියට. සුබ සන්ධ්‍යාවක් වේවා මාගේ ආදරණීය දෙමව්පියන්ට සහ පැමිණ සිටින සියලුම ආරාධිත අමුත්තන්ට. මං හිතන්නේ මන් තරම් සතුටු වෙච්ච ගුරුවරියක් මේ මීරිගම පුරවරේ නැතුව ඇති. ඒකට හේතුව තමා දෙමව්පියෝ ටිකක් ඉන්නවා මට හරිම ආදරය කරන හොඳටම හැම දරුවෙක් කෙරෙහිම ආදරය දක්වන දෙමව්පියෝ ටිකක් මට ඉන්නවා. ඒකට හේතුව අපි ලස්සන කොන්සර්ට් එකක් කරන්න, විවිධ ප්‍රසංගයක් කරන්න මුළු අවුරුද්ද පුරාම අපි මුදල් බැංකු ගත කරා. අපට එකතු වෙලා තිබුණා ලක්ෂ 2කට එහා ගිය මුදලක්. ඔයගොල්ලෝ දන්නවා රටේ ඇති වෙච්ච ව්‍යසනය මොකද්ද කියලා. මම හරි ආඩම්බරෙන් කියනවා මගේ දෙමව්පියෝ සියලු දෙනා මේකලා කිව්වා ටීචර් අනේ අපේ දරුවෝ වගේ දරුවෝ ටිකක් අද මේ ව්‍යසනයට ගොදුරු වෙලා ඉන්නේ. අපි කොහොමද අපේ දරුවොත් එක්ක සතුටු වෙන්නේ? ඉතින් හැම දෙමව්පියම කිව්වා ටීචර් අපි මේ මුදල දෙමු නෑ ඒගොල්ලන්ට. අපි ඇඳුම් ටිකක් දෙමු. ඉතින් මං හරිම ආදරේ මගේ ආදරණීය දෙමව්පියන්ට. ඕගොල්ලෝ ජයග්‍රහණය කළා. ඒ දේවලුත් කරා. ඒ වගේම තවත් ලස්සනට හොඳට විවිධ ප්‍රසංගයක් කරන්නටත් ඕගොල්ලන්ට අවස්ථාව ලැබුණා. අපි බැලුවා මගේ පොඩි ටීචර්, රන්දි ටීචර් අපි එකතු වෙලා බැලුවා. ඒ වගේම අපේ පුංචි දරුවෝ ආසයි නටන්න, රඟන්න නේද? ඉතින් ඒගොල්ලන්ට මම අවස්ථාවක් උදා කරලා දෙන්න ඕනේ කියලා හිතුණා. පෙරපාසලේ ලොකු ටීචර් විදිහට. හොඳ දෙයක් කළා වගේම පුංචි දරුවන්ගේ ආසාවල් ඉෂ්ට කරන්නත් එපා. ටීචර්ගේ සාරි පොටේ එල්ලිලා අනේ ටීචර් අපි කවද්ද නටන්නේ කියලා පුංචි දරුවෝ අහද්දි ඒගොල්ලන්ට තේරුමක් නැහැ අපි මේ එකතු කරපු මුදල මේ වගේ වැඩකට යෙදෙව්වා කියන එක. මොකද දරුවෝ තවම පුංචි. ඒක නිසා අපි තීරණය කළා සුලියන් හෝ මේ දරුවන්ගේ දක්ෂතා එලි දක්වන්නට. මං හිතනවා අද නම් අහසේ තරු එකක්වත් නැහැ. ඔක්කොම තරු මේ වේදිකාවේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ලස්සන දිදුලන තරු ටිකක් වේදිකාව සරසාවි. බාධක ආවත් බාධකාව කියන්නේ අපිට ප්‍රශ්න ඇවිල්ලා නෙමෙයි. අපි නතර කරලා තිබුණු විවිධ ප්‍රසංගයේ සති දෙකක් වැනි පුංචි කාලයක් ආයි යොදවලා මේ ප්‍රසංගය ආරම්භ කරන්නට සූදානම් කරන්නට සියලුම දෙමව්පියන් ටීචර්ලත් එක්ක එකතු වුණා. හරිම සතුටුයි. මම ඉතින් දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ මේ සම්බන්ධව. මගේ දරු පැටවුනේ ඕගොල්ලන්ගේ ආසාව, ඕගොල්ලන්ගේ දක්ෂතාවය, ඕගොල්ලන්ගේ දක්ෂතා ඇගීමයි අපේ බලාපොරොත්තුව. එසේනම් මම නිහඬ වෙනවා වේදිකාව අපේ තවත් ගුරුවරියකට බාර කරමින්. මම හිතනවා පුංචි දරුවෝ වේදිකාවේ රඟද්දී දෙමව්පියන්ට පුදුම සතුටක් දැනේවි. බොහොම ස්තුතියි. සුවඳ කැකුළු ආදරණීය පුංචි පැටවුන්ගේ ප්‍රධාන පෙරපාසල් පාලිකාතුමිය තමයි ඒ විදිහට අපිත් එක්කලා එකතු වුණේ. අපි සූදානම් මේ ආපෝ සියලුම දෙනාව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගැනීමේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට ඒ සඳහා බොහොමත්ම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා රන්දිකා රත්නායක ආදරණීය ගුරුතුමියට එන්න කියලා අපිත් එක්කලා එකතු වෙන්න. බොහොම ආදරයෙන් මේ සියලුම දෙනාව පිළිගන්නටයි සූදානම්. Good evening, everyone. It gives me a great pleasure to welcome you all to our Suwanda Kakulu International Preschool Annual Concert 2025. Today is a very special day for our little stars as they get the chance to show their talents and confidence on this beautiful stage. Thank you for being with us and supporting our little ones. Dear parents,
today's program is a celebration of learning, joy, and togetherness. We hope you enjoy every performance prepared with love by our children. Once again, welcome everyone and let us begin this wonderful evening with happiness and smile. Thank you so much. බොහොමත්ම ස්තුතියි ටීචර්. අද මේ ආපු හැමෝම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගැනීමේ කටයුත්තයි ඒ ආදරණීය චූටි ටීචර් සිද්ධ කළේ. ඔන්න එහෙනම් හා පුරා කියලා තිරය ටිකෙන් ටික ඇරෙනකොට පුංචි දරුවන්ගේ මූණ බලන්න හරි ආසාවෙන් ඉන්න අම්මලා තාත්තලා හැමෝම නැන්දලා මාමලා හැමෝම ආරාධිත මහත්ම මහත්මීන් සියලුම දෙනාව බොහොම ආදරයෙන් සිංහල භාෂාවෙන් පිළිගන්නට තමයි අපේ සති උපුතා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් හා පුරා කියලා පටන් ගන්න වෙලාවේ සති උට ගහන්නකො ලස්සන අත්පුඩියක් අපි මේ සිංහල භාෂාවෙන් පිළිගන්නටයි සූදානම් වෙන්නේ. උපසන්ධ්‍යාවක් වේවා ඔබ සැමට පුංචි අපගේ නැටුම් බැවුම් බලලා සතුටු වෙන්න අත්පොලසන් දෙන්න මෙතනට පැමිණි ඔබ සැම වඳ කැකුළු පෙර පාසල වෙනුවෙන් ආදරයෙන් පිළිගන්නවා ස්තුතියි. ඔන්න සියලුම දෙනාව සිංහල භාෂාවෙන් අපේ සතිඋතුම් පුතා තමයි පිළිගත්තේ. ඒ විදිහටම අපි සූදානම් වෙනවා ඊළඟට තවත් ආදරණීය පුතෙකුට අවස්ථාව ලබා දෙන්න. මේ ඇවිල්ලා ඉන්නේ සමහර වෙලාවට දැන් මේ භාෂාව නැතුවම බෑ. පෙර පාසලේ ඉඳලම අපි ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරනවා. ඒ හින්දා සුවඳ කැකුළු දරුවන්ට ඉංග්‍රීසි සිංහල මේ ඕන එකක් පුළුවන්. අපි බලමු එහෙනම් පැමිණ සිටින සියලුම දෙනාව බොහොම ගෞරවයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පිළිගන්නට තමයි අපි දෙනෙත් පුතාට ආරාධනා කරන්නේ. ලස්සනම ලස්සන අත්පුඩියක් ගහලා දෙනෙත් පුතාට අවස්ථාව ඉංග්‍රීසි භාෂාවෙන් පිළිගන්න. Good evening everyone. You are welcome to our course. Let's enjoy and have fun together. Thank you. රයිට් එහෙනම් හැමෝම බොහොම ආදරෙන් අපේ ටීචර්ලා පිළිගත්තා. දරුවෝ කතා කරලත් පිළිගත්තා. ඒ ඔක්කොම කරලා නතර නොවේ හැමෝම ලස්සන අපූර්ව ගීතයකින් පිළිගන්නටයි සුවඳ කැකුළු ආදරණීය දරුවන් සූදානම් වන්නේ. එහෙනම් පිළිගැනීමේ ගීතයට වේදිකාවේ තිරය ඇරෙනකොට ගහන්නකො ලස්සනම ලස්සන අප්පුඩියක් හැමෝගෙම. Satu lusinang ada naga min, nega tu
ඉතින් අවසරයි මෙතෙන් සිට ලස්සනට මේ වේදිකාවේ රඟන්නට. තරහ නැතුව තව එකම එකක් පොඩියක් ගහමුකෝ. කලාකාමී කටයුත්තක් සිද්ධ වෙන්නේ කොතනද? සරස්වතී දෙව් මෑණියන්ගේ ආශිර්වාදය අන්න ඒ තැනට නිබදවම ලැබෙනවා. මේ ලෑස්ති වෙන්නේ අන්න ඒ සරස්වතී දෙව් මෑණියන්ගේ ආශිර්වාදය පිහිට අරගෙන ආදරණීය දරුවන්ගේ වේදිකාව ඔවුන්ට බාර කරන්නට. එහෙනම් අපි ආදරයෙන් ආරාධනා කරනවා සියලුම දෙනාට ලස්සන ආශිර්වාදාත්මක අත්පොළ සන්නාදයක් එවන්නකෝ වේදිකාවට මේ පූජා නර්තනයට.
ලස්සන ආරම්භයක් අරගෙන මේ ආශිර්වාදාත්මක ලස්සන ගමන වෙනුවෙන් තමයි ඒ විදිහේ සරස්වති දෙව්මෑණියන්ගේ ආශිර්වාද එකතු පහදු කරගත්තේ. ආයේ ලස්සන පුඩියක් ගහමුකෝ අම්මේ තාත්තේ. ජීවිතේට මතක හිටින මතක ගොඩක් අද මේ හෝරා කීපය පුරාවටම ඔයාලට අරගෙන එන්න මේ රත්තරන් දෝනිලා ටික සූදානම් වෙලා ඉන්නවා. ආදරණීය රත්තරන් පුතාලත් එක්කලා. ඉස්කෝලේ නිවාඩු කාලේ කියලා කියන්නේ සමහර ලාවට පැන්සල් පොත් ඕනෙම නැහැ කියලා අපට හිතෙනවා. ඒක කියන්න තමයි මේ දරුවෝ ටික වේදිකාවට ආවේ. ගහන්නකෝ ලස්සනම ලස්සන අප්පුඩියක්. හැමෝම සුවඳ කැකුළු දරුවෝ ටික වේදිකාවේ පැන්සල් පොත් නෑලෝ ලස්සන නැටුම් ඉදිරිපත් කරන්න. අපේ දරුවන්ගේ නිවාඩු කාලයේ ගත විය යුත්තේ. එහා කෙලවර මට පේන්නේ නැති වුණාට මම දන්නවා පිරිලා ඉතිරිලා තියෙනවා කියලා. එහා පැත්තේ කට්ටියත් බලාගෙන ඉන්නවා මේ දිහා. මේ ඔක්කොම එකතු වෙලා ගැහුවොත් ලස්සන අප්පුඩියක් කලගෙඩි නැටුම අරගෙන එනවා වේදිකාවට සුවඳ කැකොළු දරුවෝ ටික.
අපේ ආදරණීය කුංචි පැංචියන්ගේ කලකඩි නටුම තමයි ඒ විදිහට අපි දැක්කේ. සමහර වෙලාවට මොන්ඩිසෝරි ටීචර් කියලා කියන්නේ හරි පුදුමාකාර කෙනෙක්. අපි සමහර දේවල් වචනෙන් නොකියුවට ඇස් දෙකෙන් ගොඩක් දේවල් දකිනවා. දෝනිගේ කලකඩි නටුමට නැන්දල අප්පුඩි ගැහුවා නේද? මේ මාමලත් අප්පුඩි ගැහුවා නේද? තව නටුම් ගොඩක් නටන්න තියෙනව නේද? කවුද නටුම් පුරුදු කරේ? දෝනිලා ටික ලෑස්ති වෙලා ඉන්නවා අද ලස්සන අපූර්ව නටුම් ගොඩක් කරන්න. ඒ හින්දා අපි රත්තරන් දෝනිලට හැමදාමත් ආශිර්වාද කරනවා. ගහන්නකෝ දෝනිට ලස්සන අප්පුඩියක් හැමෝම එකතු වෙලා. සෙනුදිල වගේම අහිංසකව ඉන්න චූටි කුරුල්ල ගැන තමයි සෙනුදි කතා කරන්න ලෑස්තිය. හැමෝම එකතු වෙලා ගහන්නකෝ සෙනුදිට ලස්සන අප්පුඩියක්. මේ චූටි කුරුල්ලනි චූටි බටිත්තනි. බලන්නකෝ සෙනුදිට ගහපු අප්පුඩිය නම් මදි වගේ අප්පා. ලස්සන අප්පුඩියක් ගහන්නකෝ ආයේ පාරක්. ගොඩක් ස්තුතියි. අපි සෙනුදිට වේදිකාවෙන් සමුදෙනවා ඊළඟ ලස්සන නැටුමට ලෑස්ති වෙලා එන්න කියලා. කැපකිරීම ගොඩක් කරගලා තමයි මෙතනට ආවේ. මොකද මේ කොන්සර්ට් එක වෙනුවෙන් එකතු කරගත්තු මුදල කැප කරපු මිනිස්සු ගොඩක් ඉන්නවා. සමහර වෙලාවට ටීචර්ලට හොඳ
කොන්සර්ට් එකක් කරනකොට සම්පත් ගොඩක් එකතු කරගන්න ඕනේ. එකක් තමයි වීඩියෝග්‍රැෆර්, ෆොටෝග්‍රැෆර්, සවුන්ඩ්ස්, මෙන්න මේ සියලුම දෙනාව හොඳ කොන්සර්ට් එකක්, ක්වොලිටි කොන්සර්ට් එකක් කරනවා නම් ක්වොලිටිම කට්ටිය තෝරගන්න ඕනේ. ඒ හින්දා ටික දවසකට කලින් සජිත් අයියටයි, ඩ්‍රීම් පැලස් එකේ සජිත් අයියටයි, අරලිය සවුන්ඩ් එකේ සඳුන් මල්ලිටයි මීට කාලයකට කලින් කියනවා අපේ ලස්සන කොන්සර්ට් එකක් තියෙනවා. ක්වොලිටියට වැඩේ කරගන්න ඕනේ. ඒකට වෙන වචන නැහැ. ඒ හින්දා ඒකට මල්ලියේ, සජිත් මල්ලියේ උඹ තමයි ගැලපෙනම කෙනා අපේ කොන්සර්ට් එක කරලා දෙන්න. ටීචර් එහෙමයි කිව්වේ. අරලිය සවුන්ඩ් එකේ සඳුන්ටත් එහෙමම කිව්වා. හොඳම දෙන්නේ තෝරගෙන ලස්සන කොන්සර්ට් එකක් කරන්න බලාගෙන හිටියා. හැබැයි සිද්ධ වෙච්ච දේවලුත් එක්කලා කොන්සර්ට් එක කැන්සල් වෙලා ආයෙ පාරක් කොන්සර්ට් එකක් තියෙනවා කිව්වට පස්සේ සජිත් අයියට කිව්වේ පුතේ අපි ආයෙ පාරක් කොන්සර්ට් එක තියෙනවා. කීයද උඹේ ගාන? සජිත් අයියලා ලේසි පහසු ගණන් වලට යන අය නෙවෙයි. ක්වොලිටි වැඩ කරනවා නම් ක්වොලිටි වෙන්න ඕනේ හැමදේම. හැබැයි මේ අවුරුද්දේ වැඩිපුරම මම කැමරාවක් ඉස්සරහා කතා කරා නම් ඒ සජිත් අයිය එක්කලා වැඩි ඕනේ ඊයේ දවසෙත් හිටිය සජිත් අයියත් එක්කලා අපේ සදුනොත් එක්කලා. ඒ හින්දා සජිත් අයියා කිව්ව එක වචනයයි ටීචර් 7-5ක් අන්න නැතුව මම වැඩේ කරලා දෙන්න. අම්මලා තාත්තලා ඔච්චර කැපකිරීම කරා නම් අපේ ගමේ මොන්ඩිසෝරිය වෙනුවෙන් අපි අපේ කැපකිරීම කරනවා. එහෙම කියපෝ ආදරණීය සජිත් අයියා තමයි අද ඩ්‍රීම් පැලස් එකේ මේක ලස්සනට ඡායාරූපගත කරගන්නේ. ඔයාලගේ ගමේ කොල්ලා උදේ හවා හම්බෙන කොල්ලා අද ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ කැමරා ශිල්පියෙක් වෙලා ජාත්‍යන්තර මට්ටමේ ලස්සන අපූර්ව වීඩියෝ ගතකරණය තුලින් සන්නාමය දිනාගත්තු ආදරණීය හදවත බොහොම ආදරෙන් අපි මතක් කරනවා. අද මේ වැඩේ වෙනුවෙන් Tamanගේ කැමරාවේ ලස්සන සුඳුරු දසුන් වේදිකාවේ සියල්ල පටිගත කරලා සටහන් කරගන්නවා. ඒ වගේම තමයි මම මේ කතා කරන හැම වචනයක් ගානෙම ඔයාලගේ සවන් අතරට එන්නේ එදා ෂෙල්ටන් අයියාගේ ආభాෂය අරගෙන අද ඒ පුත්‍ර රත්නයන් අපූර්ව ගමන අපේ සඳොන් අරලිය සවුන්ඩ් එකේ ශක්තියෙන් තමයි අද මම ඔයත් එක්කලා කතා කරන්නේ. සඳුනුත් කිව්වේ ටිකමයි 7-5ක්වත් එපා කියලා තමයි මේ වැඩේට ආවේ. ඒ හින්දා අද මේ වැඩේ හැමෝම කැපකිරීම කරනකොට වීඩියෝ ගත කරන සජිත් අයියා අපේ සවුන්ඩ් එකේ අරලිය සවුන්ඩ් එක 7-5ක්වත් ගන්නෙ නැතුව තමයි අම්මේ මේ ලස්සන වැඩේ කරන්නේ. මේවා සෑහෙන ලොකු පැකේජ් වලට කරන වැඩ සජිත් අයියාලගේ විදියට කියනවා නම් එහෙමයි. හැබැයි ගමේ කොල්ලෝ දෙන්න අද ඔයාලගේ මේ ලස්සන වැඩේ කරන්න 7-5ක්වත් ගත්තේ නැහැ. ඒ හින්දා එහෙම අගය කළ යුතු මිනිස්සුયો අපි අගය කළ යුතුමයි. බොහොම ආදරෙන් අපි ඒ දෙන්නව මතක් කරනවා. අද මේ ලස්සන වැඩේ වේදිකාවේ වෙනකොට අපි ඊළඟට ඔයාලා වෙක්කගෙන යන්න සූදානම් වෙන්නේ ලේසි පහසු ගමනක් නෙවෙයි. ආදරණීය දරුවෝ ටික ලෑස්ති වෙලා ඉන්න ඕන. ඔයාලත් එක්කලා මුහුදු යන්න. මහ මුහුද සැරයි. අපි බලමු ආදරණීය සුවඳ කැකුළු දරුවන්ගේ ලස්සන අපූර්ව දීවර ගීතය. වේදිකාවේ ඉඩකඩේ වෙනුවෙන් ගහන්නකෝ ආදරණීය අප්පුඩියක් අපේ පුංචි පැංචන්ට මේ දීවර නටුමටයි ඉඩකඩ වේදිකාවේ. පුරුවක් ඇදයනමු නිම්මලල්ල ඔස්සේ ගෑඩි යනමු ඇතදියම සොයලා ඉව කරමින් යනමු ඇත මැත දලලා අපි මාළු බාලා එනමු තගල යන්නේ රැට නිදි මරන්නේ දරුවෝ අඹු රකින්නේ අපි මාළු බාලා එන්නේ ඔළුව පැදලා යන්නේ රැට නිදි මරන්නේ දරුවෝ අඹු රකින්නේ
අපි මාළු බාලා එන්නේ මූදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ නින් වලල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත දරලා අපි මාළු බාලා එනවෝ සවිය ගන්නේ උරුව පැදලා යන්නේ ගෙරළ දුර පෙනෙන්නේ අපි මාළු බාලා එන්නේ දැටේ සවිය ගන්නේ උරුව පැදලා යන්නේ ගෙරළ දුර පෙනෙන්නේ අපි මාළු බාලා එන්නේ මූදු රැල්ල ඔස්සේ උරුවක් පැද යනවෝ නින් වලල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත දරලා අපි මාළු බාලා එනවෝ ඈත මෑත දරලා අපි මාළු බාලා එනවෝ දීවරණටම ඉවරුනේ ඒ විදිහට. රුවලක් මොටද හුළඟක් එන කන් සිටිනා හබලක් වයන් ඔරුවක් වෙරළට ගේනා. එහින්දා රුවලක් වෙන්න නැතුව හබලක් වෙන්න එතකොට පුළුවන් ඔරුවක් වෙරළට ගේන්න. අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආදරණීය චමින්ද මහත්මයාට, ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ආදරණීය සහෘදයාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා චමින්ද නිරෝෂන් දෙන්නටම අපි ස්තුතිය පද කර සිටිනවා. ආදරණීය අම්මලා තාත්තලාට ඉස්සරහම සඳහන් කළා වගේ අද මේ වේදිකාවේ සියල්ලක්ම බොහොම අපූර්වට කැමරා කාචෙන් සජීවීගත කරණය කරලා අපට අරන් දෙන ඩ්‍රීම් පැලස් එකේ සජිත අයියා අපි මතක් කරනවා. ශබ්ද පරිපාලනය අර්ලිය සවුන්ඩ්ස් ආයතනය මේ සියලුම දෙනාම එකතුවෙන් තමයි අද ලස්සන අපූර්ව කොන්සර්ට් එක හැඩවෙන්නේ. මේ රත්තරන් ආදරණීය අම්මලා තාත්තලා බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා පුංචි පැටවු ටික කොයි වෙලාවෙද Tamanගේ පැටියාගේ නැටුම වේදිකාවේ ඉදිරිපත් කරන්න කියලා. ලස්සන මොනර පැටික්කියන්ගේ අපූර්ව නැටුමට ආයි පාරක් ගහන්නකො ලස්සන අප්පුඩියක් මේ මොනර නැටුමටයි ඉඩකඩ වේදිකාවේ.
සතර සිව්වර බලති දෘඩතර සුරිඳුනේ කදිරා කතර ගම පුර සුරිඳු වාහන කරදි රන මොනරා සතර සිව්වර බලති දෘඩතර සුරිඳුනේ කදිරා අතර ගම පුර සුරිඳු වාහන කරදි රන මොනරා අපේ මොනර ප්‍රැක්ටිකියෝ ටික තමයි ඒ විදිහට ලස්සනම ලස්සන නටුමක් ඉදිරිපත් කළේ. ලස්සන පොඩියක් ගහමුකෝ හැමෝම එකතු වෙලා මේ ඉදුතරා දිමාෂි.
මේ සූදානම් වන්නේ ජාත්‍යන්තරම අතික්‍රමණය කරන ජාත්‍යන්තර භාෂාවක ලස්සන ගීතයකට ඉඩකඩ ගහන්නකෝ රත්තරන් අප්පුඩියක් හැමෝම මේ ලස්සනම ලස්සන ඉංග්‍රීසි නැටුමට වේදිකාවේ ඉඩකඩ. Hey, witch doctor, give us the magic words. All right, you go ooh ee ooh ah, ting tang, walla walla bing bang. All right. Ooh ee ooh ah, ting tang, walla walla bang bang. Ooh ee ooh ah, ting tang, walla walla bang bang. Ooh ee ooh ah, ting tang, walla walla bang bang. Ooh ee ooh ah, ting tang, walla walla bang bang. Do 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 do. Ting tang, walla walla bang bang. Ooh ee ah, ting tang, walla walla bang bang. Ooh ee ah, ting tang, walla walla bang bang. Ooh ee ah, ting tang, walla walla bang bang. Do 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 I told the witch doctor I was in love with you. do 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 I told the witch doctor I was in love with do you. do do do. And then the witch doctor, he told me what to do. He told me, ooh, ee, ah, ting, tang, walla, walla, bang, bang. Ooh, ee, ah, ting, tang, walla, walla, bang, bang. Ooh, ee, ah, ting, tang, walla, walla, bang, bang. Ooh, ee, ah, ting, tang, walla, walla, bang, bang. Do 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 I told the witch doctor you didn't love me true. do do. I told the witch doctor you didn't love me nice. And then the witch doctor, he gave me this advice. Ooh, ee, ah, ting, tang, walla, walla, bang, bang. Ooh, ee, ah, ting, tang, walla, walla, bang, bang. Ooh, ee, ah, ting, tang, walla, walla, bang, bang. Ooh, ee, ah, ting, tang, walla, walla, bang, bang. You can keep your love for me just like you were a miser. And I'll admit it wasn't very smart. So I went out to find myself a guy that's so much wiser. And he told me the way to win your heart. Do 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 do. Ooh, ee, ah, ah. Do 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 do. Ooh, ee, ah, ah. Ooh, ee, ah, ah. Ooh, ee, ah, ah. Ting, tang, walla, walla, bang, bang. Come on and ooh, ee, ah, ah. Ting, tang, walla, walla, bang, bang. Ooh, ee, ah, ah. Ting, tang, walla, walla, bang, bang. Ooh, ee, ah, ah. Ting, tang, walla, walla, bang, bang. Ooh, ee, ah, ah. Ting, tang, walla, walla, bang, bang. මේ මං හිතුවේ නැටුම කෑල්ලක් කියලා. මං ඒක මේ බලාගෙන ඇයි මේ තිරේ වහන්නේ කියලා. නෑ නැටුම කෑල්ලක් නෙවෙයි. ඒක වෙනම අතල් එකක්. නේද? ඈ එහෙම තමයි දරුවානේ. ගහමුද ලස්සනම ලස්සන අප්පුඩියක් අපේ පැංචටයි මේ ලස්සනම ලස්සන ගීතයට. ඔයාලා අහනවාද මං කියන
ෂෙනෝදි බබයි සවීන් බබයි තමයි ඒ ලස්සන ගීතය ගායනා කළේ. අද අපේ දරුවන්ට නැටුම් විතරක් නෙවෙයි ගැයුනොත් පුළුවන් කියලා ඔප්පු කරපු අවස්ථාවක්. තරහ නැතුව ගහන්නකෝ තව ලස්සන පොඩියක් අපේ මේ ආදරණීය දෝනිලටයි ආදරණීය පුතාටයි. අපි සූදානම් ගහමුකෝ රත්තරන් අප්පුඩියක් අපේ රන්දි ටීචර්ට මේ අම්මලා ගැන කතා කරන්නයි ලැස්තිය. ලස්සන අප්පුඩියක් ගහමුකෝ. ගහමුකෝ ලස්සන අප්පුඩියක් හැමෝම එකතු වෙලා මේ මොආනා නර්තනය. At the edge of the water, long as I can remember, never really knowing why. I wish I could be the perfect daughter, but I come back to the water, no matter how hard I try. Every turn I take, every trail I track, every path I make, every road leads back to the place I know where I cannot go, where I long to be.
ආච්චිලා පපඩම් හපන ඔයිට වඩා සද්දෙට. ගහන්නකො සද්දෙට අප්පුඩියා. අන්න එහෙම. මෙච්චර ලස්සනට දරුවෝ ටික බලන්නකො අර තාමත් මූණ වහගත්ත ගමම්මනේ අප්පා. තිරේ වැහුවේ නැත්තම් එලි වෙනකන් ඔහොමයි. එහෙමයි ටීචර් කියලා දීලා තියෙන්නේ. තිරේ වහනකන් හෙල්ලෙන්න එපා පොතේ කියලා. ඔන්න අපේ දරුවෝ ටික වේදිකාවේ සමු අරගෙන යනවා. අපි මේ ලෑස්ති වෙන්නේ දියෙන් කීරි වෙන් කරන හංසයා ගැන කතා කරන්න ආදි ශිෂ්‍ය නටුමකින්. හංසා වන්නමට ගහන්නකෝ ලස්සනම ලස්සන අප්පුඩියක් හැමෝම. අපි කොන්සර්ට් එක අමතක කළාට මාසයක් දෙකක් යනකම් මේ කොන්සර්ට් එකේ ජීවත් වෙන්න වෙනවා සජිත් අයියලට. හැබැයි එහෙම ජීවත් වෙලා හොඳම
කොලිටිම වීඩියෝ එකක් ඔයාලට දෙනවා. ඒක අවුරුදු ගාණක් තිස්සේ ඔප්පු කරා. ඒ හින්දා තමයි මේ පුරවරේ විතරක් නෙවෙයි අපි දන්න කියන ලොකුම ලොකු දැවැන්ත වේදිකා පිටිපස් ඉස්සරහා තියෙන කැමරාව පිටිපස්සේ සජිත අයියලා හැමදාමත් මේ ඉන්නේ. ඒ හින්දා ගමේ කොල්ලෙක් වෙලා ඔයාලගේ ගමට ලොකු ආශිර්වාදයක් අරගෙන ආපු ගමේ නම ජාත්‍යන්තර ජාතික මට්ටමට අරගෙන යන ආදරණීය ඩ්‍රීම් පැලස් ආයතනය ගොඩක් ස්තුතියි. අද මේ සියල්ල සජීවීගත කරලා Tamanගේ කැමරා කාචේ සටහන් කරගන්නවට. අපි ඊළඟ ලස්සන නැටුමටයි යන්න ලෑස්තිය. කොන්සර්ට් එකේ නැටුම් ටික නැටුවේ නැතත් කමක් නැහැ. මේ ඉස්සරහට මෙහෙම තියලා ඒ දරුවෝ කරන දේවල් බලාගෙන ඉන්න පුළුවන් නේ පැය දෙකක් තුනක් විතර. විවිධාකාර දේවල්. උන්ට අදාළ නැහැ මේ අම්මලා බලනවා දැන් නැටුම පෙන්නනකන් ඉන්නේ ඒව අදාළ නැහැ. ළමයි ඉන්නේ ළමගේ ලෝකේ. ඒ හින්දා අන්නේ ළමයින්ගේ ලෝකය ළමයින්ට දෙන්න එකයි ඉල්ලා සිටින්නේ. ගහන්නකෝ ලස්සන අප්පුඩියක් අපේ පුංචි පැංචෝ ඔක්කොටම අද මේ වේදිකාවේ නටන දරුවන්ට නැටුම් ටික පුරුදු කරපු ටීචර්ලාගේ ලස්සන නැටුමක් බලන්නයි අපි ලෑස්ති වෙන්නේ. බලමුද ටීචර්ලාගේ ලස්සන නැටුමක්? එහෙනම් අපි අප්පුඩියක් ගහලා ආරාධනා කරන්නකෝ රන්දිකා ටීචර්ටයි එරන්දි ටීචර්ටයි මේ ටීචර්ලාගේ ලස්සන නැටුමට. ලියෝ ලියෝ පන්මුදුරන්ට ඉයලියෝ ලියෝ ලියෝ පන්විල හිටපු සොකරියෝ ලියෝ ලියෝ පන් කොළ මිටි බඳිතිලියෝ ලියෝ ලියෝ එන්නා පන් විලට ලියෝ සොකරී එන්නි සබයෙන් අවසර ගන්නී නැටුම් නටන්නේ තාලෙට රාග කියන්නේ අද අල්ලන්නේ
සොල්ලන්නේ කැඩපත ගන්නේ සුරතින් මූණ බලන්නේ තානා තම් දෙන තම් ලෙන තානා සෙතනා තම් දෙන තම් දෙන තානා තානා තම් දෙන තම් දෙන තානා සෙතනා තම් දෙන තම් දෙන තානා අඳුන් ගාන්නේ නෙත් දෙක ඔමරි කරන්නේ මල් ගවසන්නේ කොණ්ඩේ ගොතා හෙලන්නේ තෝඩු දමන්නේ පවලන් මාල බඳින්නේ සේල අඳින්නේ ඔටකින් නොසරි දමන්නේ එසේ නටාලා එන ළඳක ගෙලකලීලා වලලු දමාලා දැතේ පාමුතුලීලා කාවි දමාලා දත් මැදලා ඔප කරලා සබයට ඇවිදින් සොකරිය නටනු බලාලා සඳ සුදු අත හැඩ අල්ලා නෙරිය තියාලා දැඳ මුදුනට ජටා පච්ච වඩන් කරටලා නද කරසක් ගෙඩියක් ගෙන පිඹී උඩ බලා ඉඳ තන තන සිනා පිපේ සිරිලියලීලා අපි දරුවොත් එක්කලා ලස්සන ගමනක් ඇවිල්ලා අන්තිම ටික තමයි මේ ලස්සනට පහු කරමින් පවතින්නේ ලස්සන ගීතයක් ගායනා කරන්න. මේක සොඳුරු ලෝකයක් ගහන්නකෝ අප්පුඩියක් හැමෝම එකතු වෙලා මේ රන්දි ටීචර්ටයි ටෙනුදිටයි මේක සොඳුරු ලෝකයක්.
හරි අපේ ටෙනුදී රන්දි ටීචර් තමයි මේ විදිහට වේදිකාවෙන් සමු අරගෙන ගියේ. අපි සූදානම් මෙන්න බොලේ වේදිකාවට ඇවිල්ලා තියෙනවා නැටුමක් බැලේ බලමුද අනේ ගහන්නකෝ අප්පුඩියක් ඔක්කොම සද්දෙට නටන්න බලන්න බැලේ. The snow glows white on the mountain tonight, not a footprint to be seen. A kingdom of isolation, and it looks like I'm the queen. The wind is howling like this swirling storm inside. Couldn't keep it in, heaven knows I tried. Don't let them in, don't let them see. Be the good girl you always have to be. Conceal, don't feel, don't let them know. Well, now they know. Let it go, let it go. Can't hold it back anymore. Let it go, let it go. Turn away and slam the door. I don't care what they're going to say. Let the storm rage on. The cold never bothered me anyway. It's funny how some distance makes everything seem small. And the fears that once controlled me can't get to me at all. It's time to see what I can do to test the limits and break through. No right, no wrong, no rules for me. I'm free. Let it go, let it go. I am one with the wind and sky. Let it go, let it go. You'll never see me cry. Here I stand, and here I stay. Let the storm rage on. My power flurries through the air into the ground. My soul is spiraling in frozen fractals all around. And one thought crystallizes like an icy blast. I'm never going back. The past is in the past. Let it go, let it go. When I'll rise like the break of dawn. Let it go, let it go. That perfect girl is gone. Here I stand in the light of day. Let the storm rage on. The cold never bothered me anyway. ගහන්නකෝ රත්තරන් අප්පුඩියක් හැමෝම. මට තාමත් හිතා ගන්න බෑ මේ මොන්ඩිසෝරි දරුවමද කියලා. ටීචර්ලා එක ටීචර් කෙනෙක් මෙතන අනිත් ටීචර් කෙනා අතන ලොකු ටීචර් මෙතන කිසිම ටීචර් කෙනෙක් වේදිකාවේ නැහැ. දරුවන්ට කිසිම දෙයක් වරදින්නෙත් නැහැ. ඔක්කොම ඉස්සරහා බලාගෙන හරි ලස්සනට නටනවා. මට හිතා ගන්න බෑ මොනතරම් පුහුණුවක් මේ ආදරණීය දරුවන්ට අපේ රත්තරන් ටීචර්ලා ලබා දීලා තියෙනවද කියලා. ඒ හින්දා ඇත්තටම ටීචර්ලා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ගුරුවරයෙකුගේ වගකීම ඉටු කරලා තියෙන හැඩයි මේ ලස්සන අපූර්ව නටුම් දිහා බලනකොට. අද මේ ලස්සන වේදිකාවේ Tamanගේ ඉදිරිපත් කිරීම කරන ආදරණීය දරුවෙකුගේ අම්මා කෙනෙකුට හෝ තාත්තා කෙනෙකුට මොහොතකට අපිත් එක්කලා වචන කීපයක් දොඩමළු වෙන්න අපිත් එක්කලා එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා.
කවුරු හරි කමක් නැහැ. බොහොම ආදරෙන් ආරාධනාව කරන්නේ එන්න කියලා. පුංචි දරුවෝ ටික ලකලැස්ති වෙලා එනකන් අපි බොහොම ආදරෙන් ඔබතුමන්ට ආරාධනා කරනවා. අපි ලස්සනත් පුඩියක් ගහමුකෝ අද දවසේ වැඩිපුරම සතුට භුක්ති විඳින්න ආදරණීය තාත්තා කෙනෙකුටයි මේ අවස්ථාව ලබා දෙන්නේ. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. ආරාධිත අමුත්තෝ මේ මොහොතේ නැතත් මේ අවස්ථාවට පැමිණි සියලුම ආරාධිත අමුත්තන්ගෙන්ද දරුවන්ගේ දෙමාපියන් හා ඥාතීන් ඒ වගේම ගුරුවරුන්ගෙන් සහ දුවා දරුවෝ සියලුම දෙනාගෙන් අවසරයි. වචන සල්පයක් මටත් කතා කරන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. අද හරි ලස්සන දවසක්, සුන්දර දවසක්. පුංචි දුවා දරුවන්ගේ පළවෙනි වේදිකාව තැනෙන වවුරුදු අවසාන කොන්සර්ට් එක. ඉතින් පෙරපාසල් අධ්‍යාපනය ගැන මම ටිකක් කතා කරන්න කැමතියි. පෙරපාසල් අධ්‍යාපනය තුළ දරුවන්ට ලැබෙන දායාදයන් ගොඩක් තියෙනවා. ඒ අතරින් භාෂා සංවර්ධනය, බුද්ධිමය සංවර්ධනය, මානසික සංවර්ධනය, එතකොට ශාරීරික සංවර්ධනය, සමාජීය සංවර්ධනය සහ පාසල දක්වා දරුවා පුහුණු කිරීම යන කටයුතු පෙරපාසල් අධ්‍යාපනය තුළ ඔයාලගේ දරුවන්ට මේ පෙරපාසල තුලින් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රායෝගික අධ්‍යාපනය කියන කට සියුම් චාලක කුසලතා, බහු චාලක කුසලතා ආදී සියලු කුසලතාවයන් මේ පෙරපාසල තුලින් දරුවන්ට අධ්‍යාපනය ලබන්න ලැබෙනවා. ඉතින් මේ මම කියපු සංවර්ධනයන් අධ්‍යාපනයන් අතරින් ඒ සියලුම අධ්‍යාපන කටයුතු සිදු කරන පෙරපාසල් බොහොමයක් මේ මීරික මාසනේ තුලත් 400කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ අතුරින් ඉස්සරහින්ම තියන්න පුළුවන් පෙරපාසලක් තමයි මේ සුවඳ කැකුළු පෙරපාසල කියන්නේ. මම එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මම අධ්‍යාපනය ලැබුවේත් මේ සුවඳ කැකුළු පෙරපාසල තුලින්මයි. ඉතින් ඒ තුලින් ලැබපු අත්දැකීම් පන්නරය තුලින් තමයි මට අද ඔයාලා ඉස්සරහ වුණත් මෙහෙම කතා කරන්න ශක්තියක් ධෛර්යයක් ලැබිලා තියෙන්නේ සහ මම අද ඉන්න තැනට විශේෂ ස්තුතියක් කරන්නත් ඕනේ. මගේ ළමා කාලය සංවර්ධනය කරන්න අපේ ලොකු ටීචර් දුන් දායාදයේ පිළිබඳව. ඉතින් මේ පෙරපාසල තුල දරුවන්ට ලැබෙන පොතපතේ අධ්‍යාපනයට අමතරව ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බොහෝ දේවල් මේ පෙරපාසල තුලින් දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණ කීපයක් තියෙනවා. මොකද මගේ දරුවා අතුලත් කරලා දැනට මාස 4ක් වෙනවා. ඒ කාලය තුල රාත්‍රී කඳවුරක් තිබුණා. දරුවෝ එකට ගිනි මැලයක් ගහලා සින්දු කියලා නටලා විවිධ ක්‍රියාකාරකම් ක්‍රීඩා කරලා එක කූඩාරමේ එකට දරුවෝ නිදාගෙන ඒ වගේ විවිධ අත්දැකීම් මේ දරුවන්ට මේ පෙරපාසල තුලින් ලබා ගන්න හැකි වුණා. ඊට අමතරව මේ මෑත කාලීනව ඇති වුණ විවසන තත්ත්වයක් එක්ක වටිනා කියන පූර්වාදර්ශයක් මේ දරුවන්ට දෙන්න සමත් වුණා මේ ගුරුවරුන් සහ දෙමාපියන්. පෞගිය මේ ඇති වුණ විවසන තත්ත්වයේදී බොහෝ උදව් උපකාර වුණා මේ මීරික මාසනය තුල විනාශ වුණ නිවාසවලට. ඒ වෙලාවේදී මේ දෙමාපියන්ගෙන්ම ආව ඉල්ලීමක් අපි ටීචර් කොන්සර්ට් එක නවත්තලා මේ අවතන් නුවන් වෙනුවෙන් අපිට මොකද්ද කරන්න පුළුවන්, ඒ වෙනුවෙන් අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා අපි බලමු නේද කියලා. ඉතින් දෙමාපියෝ සියලු දෙනාගේම කැමැත්ත පරිදි අපිට පුළුවන් වුණා ලස්සන වැඩසටහනක් කරන්න. නාල ගම්මානයට ගිහිල්ලා බෙඩ්ෂීට්, තුවා, කොට්ටෝර වගේ ඇඳුම් පැළඳුම් වගේ බොහෝ දේවල් ප්‍රමාණයක් අපිට නිවාස කීපයකට බෙදා දෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ දරුවන්ගේ සුන්දර මොහොත, මේ සුන්දර වෙලාව අනිවාර්යෙන් පවත්වමුයි කියන අදහසින් මේ ගුරුවරු සහ දෙමාපියෝ නැවත එකතු වෙලා කොහොම හරි ලස්සන කොන්සර්ට් එකක් සූදානම් කරා. ඉතින් මේ කොන්සර්ට් එකට බොහෝ දෙනෙක් මහන්සි වුණා. ඉතින් විවිධ මුදල් පදල් වලින්, එතකොට උදව් පදව් වලින් බොහෝ දෙනෙක්ගේ කැපවීම මත හදිසියේ තියන්න සිද්ධ වුණ කොන්සර්ට් එකක්. නමුත් මේක හරිම ලස්සනයි. ලස්සන වේදිකාවක් අනලා තියෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනේ ගුරුවරුන්ට. ලස්සනට දුවා දරුවා පුරුදු පුහුණු කරලා තියෙනවා. දෙමාපියෝ විදිහට, මමත් දෙමාපියෙක් විදිහට හරිම සතුටුයි දරුවන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් මේ වගේ වේදිකාවක දකින්න ලැබෙන එක ගැන. මම හිතන හැම දෙමාපියෙන්ටමත් එහෙම වෙන්න ඇති කියලා. ඉතින් මේ සුවඳ කැකුළු පෙරපාසල තුලින් මේ දරුවන්ට ලබා දෙන මෙම අත්දැකීම් සහ අධ්‍යාපනය සංවර්ධනය පිළිබඳව දෙමාපියෙක් විදිහට මම විශේෂයෙන් ස්තුති කරන්න කැමතියි. ඒ නිසා මගේ කතාව මම තව දුරටත් ගෙනියන්න උත්සාහ කරන්නේ නැහැ. තව දරුවන්ගේ බොහෝ නර්තන දක්ව ගන්න තියෙන නිසා. ඉතින්
දෙමාපියෝ වෙනුවෙන් මම මේ ගුරු මණ්ඩලයටත් මෙතෙන්ට පැමිණ තියෙන සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාට සුබ දවසක් සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි ආදරණීය රත්තරන් තාත්තා කෙනෙක් තමයි. ඒ විදිහට අද මේ අපූර්ව කටයුත්ත වෙනුවෙන් ඈත ඉඳලා බලාගෙන ඉඳලා සතුට භුක්ති විඳින ආදරණීය තාත්තා කෙනෙක් ඒ විදිහට සමුවරගෙන යනකොට වේදිකාවේ දරුවෝ ටික අවසාන නැටුම ඉදිරිපත් කරන්න ගහන ලස්සන පොඩියක් හැමෝම මේ කපිරිඤ්ඤා සින්දුවට. මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පල නොලබන හින්දා උදලා හිරු විලස එබි හිඳි මොලොවට සිනා මලක් මුවන්දර රන්දා මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පල නොලබන හින්දා උදලා හිරු විලස එබි හිඳි මොලොවට සිනා මලක් මුවන්දර රන්දා විදුනනයෙන් අභිෂෙස් ලැබමින්නේ සඳ මතු පිට පියවර එසවෙන්නේ අප පමණද එක තැන කැරකෙන්නේ අප තනිකර ලෝකය දිව යන්නේ ආජු තපරලා හිලා පීචි තපරලා හිලා ආජු තපර පීචි තපර බිස්කු බිස්කුලා හිලා ආජු තපරලා හිලා පීචි තපරලා හිලා ආජු තපර පීචි තපර බිස්කු බිස්කුලා හිලා අපේ හදට සතුටක් මුසුවේ නම් අපේ දුකට සුසුමක් මතුවේ නම් අපේ හිතට දිරියක් ලැබදී නම් එදා අපට පෙරමග සෝදානම් ආජු තපරලා හිලා පීචි තපරලා හිලා ආජු තපර පීචි තපර බිස්කු බිස්කුලා හිලා ආජු තපරලා හිලා පීචි තපරලා හිලා ආජු තපර පීචි තපර බිස්කු බිස්කුලා හිලා ආජු තපරලා හිලා පීචි තපරලා හිලා ආජු තපර පීචි තපර බිස්කු බිස්කුලා හිලා ආජු තපරලා හිලා පීචි තපරලා හිලා ආජු තපර පීචි තපර බිස්කු බිස්කුලා හිලා ආජු තපරලා හිලා පීචි තපරලා හිලා ආජු තපර පීචි තපර බිස්කු ඔයාලා බලාගත්ත දේ මට මිස් වුණා කොහොම හරි. සජිත අයියාගේ කැමරාවෙන් තමයි ඒක බලන්න වෙන්නේ. පුංචි පැටවුන්ට තෑගි භෝග දීලා ස්තුතියි කියන වචන එකතු කරලා මේ වැඩේ අහවර කරන්න අපි සූදානම් වෙනවා. ඊට කලින් ආදරණීය අමෙතාත්තේ බොහොම මගේ හදවතේ තියෙන ස්තුතිය ඔබද කරනවා ඔයාලා හැමෝටම. මොකද කැපකිරීම ගොඩක් මැද්ද කරපු කොන්සර්ට් එකක් මේක. මේක සමහර වෙලාවට අද මහා ලොකු උත්සවශ්‍රීයෙන් කරන්න තිබිච්ච වැඩක්. හැබැයි පුළුවන් විදිහට ඔයාලගේ දායකත්වය සම්පූර්ණ කොන්සර්ට් එකේ මුදලම එකතු කරලා අසරණ වෙච්ච අවතැන්න වෙච්ච අය වෙනුවෙන් බෙදා හදා දුන්නා. ඒක ඉතාමත් මුතුම් ක්‍රියාදාමයක්. එහෙම කරලත් දරුවෝ වෙනුවෙන් අවස්ථාවක් ලබා දෙන්න ඕන හින්දා තමයි අද මේම පොඩියට වැඩේ කරමු කියලා අම්මලා තාත්තලා යෝජනා කරලා ටීචර්ලත් එක්කලා මෙහෙම වැඩේ කරේ. ඉතින් ඒ වැඩේ එහෙම කරනකොට ඔයාලා කරපු කැපකිරීම වගේම ලොකු කැපකිරීමක් අද සජිත අයියලා මෙතන ඉන්න සදුන්ලා ලොකු කැපකිරීමක් කර ආදරණීය අම්මේ තාත්තේ ගමේ වැඩේ වෙනුවෙන් හයියක් Tamanගේ දායකත්වයක් දෙන්න ඕනේ. සජිත අයියා වැඩේ පටන් ගන්න කලින් මං ගාවට ඇවිල්ලා කිව්වේ මල්ලි අපටත් පින් කරගන්න ඕනේ බං කියලා. ඒ හින්දා අද සජිත අයියා කරේ
පිනක් කියලා මට හිතෙනවා මේ දරුවන්ගේ ඉස්සරහා ඒ ලස්සන කැමරාව බොහොම අපූර්වට කිසි අඩුපාඩුවක් නැතුව සමහර ලාවට සජිත අයියාලගේ කැමරා අඩුපාඩු අඩුම විදිහට හදලා තියෙන බොහොම ලස්සනට ඒ සියල්ල zoom කරලා පටිගත කරනවා. අද මේ වැඩේ වෙනුවෙන් 7-5ක්වත් ගත්තේ නැහැ කියලා කිසිම දෙයක් අඩු කරේ නැහැ එතන. සජිත අයියා වෙන්ද දාන කැමරා ටික ඒ විදිහටම දාලා තමයි මේ වැඩේ කරේ. ගමේ ළමයින් ගමේ කොල්ල කෙල්ලන්ගේ වැඩේ වෙනුවෙන්. ඒ නිසා සජිත අයියාට ගොඩක් ස්තුතියි. ඩ්‍රීම් පැලස් ආයතනයේ තමයි අද මේ ලස්සන කොන්සර්ට් එක සජීවී ගතකරණය කරේ. ඒ නිසා හැමදාමත් හම්බෙන ආදරණීය හදවත් දෙක අක්කයි අයියා දෙන්න මතක් කරනවා. අද මේ පැත්තේ මේ මගේ හඬ ලස්සනට බැලන්ස් කරලා ඔයාලට අරගෙන එන්නේ අරලිය සවුන්ඩ්ස් එකේ අපේ ආදරණීය මල්ලිලා දෙන්න සඳුනොයි අපේ ආදරණීය මල්ලි මේ සියල්ලක්ම බොහොම අපූර්වට අලුත්ම තාක්ෂණික උපකරණ පාවිච්චි කරලා තමයි අද ඔයාලට අරගෙන ආවේ. ඒ සියල්ලම ගෙනල්ලා අද මේ වේදිකාව හැඩ කරා ලස්සන කරා වර්ණවත් කරා 7-5ක්වත් අරගෙන නෙමෙයි ඒ ආදරණීය කොල්ලෝ ටික මේ වැඩේ ලස්සනට කරන්නේ ඔයාලගේ දරුවගේ වැඩේ වෙනුවෙන් ඒක සාර්ථක කරගන්නට. ඒ නිසා ආයි පාරක් ඒ දරුවන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ආදරණීය අමෙතාත්තේ ආපු වෙලේ ඉඳලා වචන ගොඩක් කතා කරා. සමහර ලාවට කියපු වචනයක් හින්දා කාගේ හරි හිතක් රිදුනා නම් සමා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොහේ කොතන ගියත් කියන වචන ටිකක් තියෙනවා. අන්නේ වචන ටික ඔයාලටත් කියන්න පුළුවන් කියලා මම හිතනවා. හූල්ලන විට පපුව අතගා රිදුම් උදුරා පිලිස්සෝ ඇබින්දක් හරි ළඟින් නිදිමින් හුඟක් හදවත සැනස්සූ ඇසක කඳුලක සතුට ගිල්වා hina වෙන්නට සැලැස්සූ හරිම අඩුවෙන් මුණ ගැහෙන්නේ හිතට දැනෙන මිනිස්සු. තවලම් පිටිය මේ අවට එහෙම මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට අපි හැමදාමත්ම ආදරේ. එයාලගේ ශක්තිය තමයි අපුව මේ විදිහට වේදිකාවකට ඔසවලා තියන්නේ. අන්නේ මිනිස්සුත් එක්කලා ගත කරපෝ ලස්සන හෝරා කීපේ සමාප්තියයි අපි පුංචි පැටවුන්ට තෑගි භෝග ලබා දීලා සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්නේ සමාප්තියටයි අපි මේ විදිහට ගමන් කරන අපේ ආදරණීය රත්තරන් ටීචර්ලව බොහොම ආදරයෙන් සිහිපත් කරලා ඒ ටීචර්ලා කරපෝ ලස්සන උත්සාහයක ප්‍රතිඵලය අපි දකින්නවාද මේ වේදිකාවේ හැමෝම ලස්සනයි හොඳයි කියන කොන්සර්ට් එකක් අරගෙන ඉන්න පුළුවන් උනේ ඒ ටීචර්ලාගේ කැපකිරීම හින්දා.
අපේ ලොකු ටීචර්ත් එක්කලා අපේ පොඩි ටීචර්ලා දෙන්නට චුට්ටකට තප්පරයකට වේදිකාවට ආරාධනා කරනවා. ලොකු ටීචර් ඔහොමම ඉන්න. චාන්දිනී උදේ කුමාර ටීචර්, අපේ පොඩි ටීචර්ලා දෙන්න රන්දිකා ප්‍රියමාල ටීචර්යි එරන්දි චාමිනී ටීචර්යි දෙන්නම වේදිකාවට එන්න ඕනේ. ලොකු ඉස්කෝලේට යන දවසේ හදවතට ලොකු වේදනාවක් දැනෙනකොට පුතේ උඹ යන්න එපා කියලා නතර කරගන්න බෑ මේ රත්තරන් ටීචර්. ඵලයන් මගේ පුතේ, කවදා හරි දවසක උඹ ලොකු මහත්තයෙක් වෙලා එනව බලන්න. මම හරි ආසාවෙන් ඉන්නවා. ඒකයි මේ ටීචර්ගේ හදවතේ තියෙන්නේ. අපි මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් අරගෙන එනවා මේ රත්තරන් ටීචර්ලා තුන් දෙනා වෙනුවෙන්ම. අපි හැමෝගෙම හදවතේ ප්‍රාර්ථනාව රත්තරන් ටීචර්ලා තුන් දෙනාට. පාට පාට අකුරු ලියපු මතකයත් අරන් පෙර පාසල වෙතින් යන්න කාලය ඇවිදින් ලොකු ටීචර්ගේ සිනහව නෑ අමතක වෙන්නේ පොඩි ටීචර්ලා අපි වටේට තාමත් ඉන්නේ අපි හොඳ. ටීචර්ට පුංචි යුතුයකමක් තියෙනවා, වචන කිහිපයක් එකතු කරන්න තියෙනවලු. අන්නේ වචන ටික එකතු කරේ නැත්නම් අද වැඩකුත් නෑ කියලා කියනවා. එහෙනම් රත්තරන් ටීචර්ට මෙන්න මේ වචන ටික එකතු කරලා අපේ ජාතිය අභිමානයත් අරගෙන මේ වැඩේ ඉවර කරන්නයි සූදානම. ඇත්තටම මට මතක් කරන්න ඕනේ සඳු මල්ලිව. මම සඳු කිව්වම දන්නේ. ඇත්තටම මම එකපාරක් කතා කරා වීඩියෝ එකට. ඊට පස්සේ මම ආයෙ රිජෙක්ට් කරා. ඊට පස්සේ ආයෙ ඩොනේෂන් එකෙන් පස්සේ ආයෙ කතා කරාම හරි මිස් අපි කරමු. මගේ බජට් මෙහෙමයි, අම්මලට ආයෙ කරන්න බැරි තත්ත්වක ඉන්නේ කියලා. වුණාට මට බජට් එකක් ඕනේ නැහැ, මම කරලා දෙනවා කියලා මේ 60000ක ලයිව් සිස්ටම් එක මට පොඩි ගානකට කරලා දුන්නේ. ඒ වගේම වීඩියෝ එකක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ නිවේදක මහත්මයා තරංගලක් මල් හරිම සුළු වෙලාවකින් හොයාගත්තේ. ඒ වගේම හරි ලස්සනට වැඩේ කරා. මල්ලිගේ සඳරන් මල්ලිගේ ටීම් එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ වීඩියෝ ටීම් එක සජිත් අයියා ගොඩක් ස්තුතියි ඔයාටත්. හැමෝම ලස්සනට වැඩේ කරා. ආදරණීය දෙමව්පියන්ටත් ගොඩක් ස්තුතියි. මේ වැඩේ හරිය ලස්සනට කරගන්න පුළුවන් ඉන්නේ ඕගොල්ලන්ගේ සහයෝගයෙන් හින්දා. ඉතින් අපි 2026 ලස්සන අවුරුද්දක් විදිහට ආරම්භ කරමු කියලා මම හැමෝටම සුබපතනවා. ස්තුතියි. එහෙනම් අපි යන්න ලෑස්ති වෙනවා මෙන්න මේ පද ටිකත් අරගෙන. ගඟට කපණේනි ගන්ධය රැගෙන යති, සැපට වැඩුණු කය පොළවට දිරා යති, අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති, පිනට දුන්නෝ දේ පමණක් ඉතුරු වෙති. ලබන අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත අලුත් අවුරුද්දක් කරගන්න ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම අයිබෝවන් වාසනාවක්.